ස්ටෝස් සංවිධානය කරපු මේ වැඩමුළුවට කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා 100ට වැඩි පිරිසක් සහභාගී වුණා. වැඩමුළුව ආරම්භයේ අශේන් කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ගැන කතා කරා. ඉන්පසුව කණ්ඩායම් 4ට බෙදිලා ගෲප් ප්‍රසන්ටේෂන් එකක් කරන්න අවස්ථාව ලබා දුන්නා. මොටිවේෂන් එකක් මේක කරන්න කියලා ගෲප් වලට ආර දුන්නා. ෂූට් කට් කරලා ස්ක්‍රිප්ට් ලියලා තප්පර 50 වගේ ක්ලිප් එකක් හදන්න අවස්ථාව ලබා දුන්නා. ඉන් අනතුරු කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා එම ස්ථානයෙන් පිට ගොස් නැවතත් සම්බන්ධ වුණා වැඩමුළුවට. ඉන් අනතුරුව පැවතුනේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ගැන පොඩි හැඳුන්වීමක්. එතන පැමිණි සිටි කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාගේ මොන තත්ත්වයද ගේ බිස්නස් එක මොන ආකාරයේද බිස්නස් එකට කොහොමද කන්ටෙන්ට් ක්‍රියේටර්ස් වෙන්න ඕන දේවල් එක්කම බිස්නස් කරනකොට කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට මොන වගේ ආකාරයක්ද පිළිපදින්න ඕනේ බිස්නස් එක දියුණු කරන්න කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා මොනවද කරන්න ඕනේ ඒ පිළිබඳ ගොඩක් අයිඩියාස් එතන අශෙන් හැම කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලටම ඉවරදිව කියලා දුන්නා. ඉන් අනතුරුව පැවතුනේ දේශනාව Facebook එකෙන් සල්ලි හම්බ කරන විදිහයි ඒත් එක්කම පේ අවුට් එක හදාගන්න විදිහයි සියලුම දේ කියලා දුන්නා. ඇත්තටම හරිම වටිනා වැඩමුළුවක් නුවර කුණ්ඩසාලේ සරන්ඩි හොටලේදී පැවතුනේ. Thank you very much අශේන්. නැවතත් ලස්සන වීඩියෝ එකකින් හමුවෙමු. Wish you happy new year. Happy New Year, Happy New Year.